බලන්න මේ ලිෆ්ට් එකේ දැන් සිංගප්පූරුවේ මේ මරීනා බේ ඉඳලා මම එන ගමන් MRT එක යන්න. එතකොට බලන්න මේගොල්ලෝ වම් පැත්තෙන් තමයි හිටගෙන ඉන්නේ. හදිස්සියකට එක්කනේ පල්ලෙහ බලනවනම් අන්න අර වගේ යන්නේ. යාට වාසියක් තියෙනවා යන්න හරි ඇවිදගෙන යන්න පුළුවන්. ඒතකොට ඔක්කොම යන්නේ වම් පැත්තේ. අන්න ඒක තමයි. කවුරුත් කියලා නෙමෙයි මේ ඉන්නේ. ඉතින් මේවා මේ අනාර්ගයි. මේ සෙනග මොන තරම් සෑහෙන සෙනගක් මේවට එනවා. නමුත් බලන්න ඒගොල්ලෝ යන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මෙතන තමයි ටිකට් එක අපි ප්‍රයිස් කරලා යන්නේ. ඒකට දොර ඇරෙනවා ඔන්න විදිහට යනවා. මේක අනාර්ගයි. ඉතින් මේවා ඔක්කොම නම්බර දාලා තියෙනවා. මේකක්ම තියෙනවා. අර විදිහට යන්න පුළුවන්. ඉතින් මේ සෙනග මේගොල්ලෝ හරි මහත්ම සෙනග බලන්න මේ ලේඩීස්ලා මේගොල්ලෝ අපේ දේවල් තමයි මහා දේවල් බොරුවට ඔළුවට දාගෙන මිනිස්සු එකයි දෙවියන් වහන්සේ මවපු. ඉතින් මේ හරි සතුටින් මිනිස්සු ඉන්නේ. ඒ හැම දෙයක්ම අනාර්ග විදිහටම සිද්ධ වෙනවා බලන්න. බලන්න මෙතනින් මේ විදිහට යන්න තියෙනවා. දැන් මෙතන කවුන්ටරේ මම රෙඩ් ලයින් එක තමයි යන්න ඕනේ නෝර්ත් සවුත් ලයින් කියන්නේ. එතකොට මම බලන්න ඕනේ මොකද මට තාම පුරුදු නිසා මේ මැප් එක බලන්න ඕනේ මෙතන මොකක්ද කියලා. දැන් මම ඉන්නේ මේ මැප් එක බලන්න බෑ. ඉතින් ලොකු මැප් දාලා තියෙනවා. ඉංග්‍රීසි සාමාන්‍ය දැනීම තිබ්බම ඇති. ගොඩාක් ලොකු දේවල් ඕනේ. මම මේ තනියම සිංගප්පූරුවේ මේ යන්නේ එහෙම. ඉතින් ඒක නිසා මට වමනාව තිබුණේ මේක. බලන්න මේකේ දැන් මම මරීනා බේ එකේ ඉඳලා ආවේ. මරීනා සවුත් ඒකේ shopping mall එකේ තා විශාල shopping mall ඒකේ ඉඳලා තමයි මෙතනින් ආවේ. මෙතනින් ඇවිල්ලා මෙතන තමයි මම හිටියේ ඉස්සෙල්ලා ගියේ. මම ඉස්සරවම ගියේ සම්සෙට් ඉඳලා. මේ සමසෙට් එක වල ඉඳලා තමයි මම ගියේ. මගේ හොටෙල් එක තියෙන්නේ මේ ළඟ. ඒකට සමසෙට් වල ඉඳලා මෙහෙම ඇවිල්ලා මම මරීනා බේ එකකින් බැස්සා. බැලලා මේ ටික ඇවිදගෙන ඇවිල්ලා මරීනා සවුත් පිය කියන ඒ shopping mall එකට ගියා. ඊට පස්සේ මම එතනින් මේ MRT එකක් ගත්තේ DT 11න් බැස්ස ඇවිල්ලා. මෙතනින් අරගෙන මේ ලයින් එක දිගේ ඇවිල්ලා මම දැන් නිව් ටවුන් බලන්න නිව් ටවුන් කොතන නිව් ටවුන් කියන මම මෙන්න මෙතන තමයි බැස්සේ. කියන්නේ මම මෙන්න මෙතනින් නැගලා මෙහෙම ඇවිල්ලා මේ විදිහට ඇවිල්ලා මේ DT 11කින් දැන් නිව් ටවුන් එකෙන් බැස්සා. බැස්සට පස්සේ මෙතන ලයින් දෙකක් යන උඩ යට ලයින් දෙකක්. ඒ උඩ යට ලයින් එක මම උඩ ලයින් එකට ආවා. අර ආවේ ඔය ස්කෙලේටර් එක ආවේ මම උඩට ඇවිල්ලා මේ දැන් මෙතන මේ N21 කියන තැන ඉන්නවා. මෙතනින් මම නැගලා මේක සමසෙට් කියන මට දෙකයි යන්න තියෙන පොඩි දුරක් යන්න තියෙන. එතන මම මෙතෙන්ද යනවා. ඉතින් මේවා මේ අනාර්ගයි මේවා ඇත්තටම ලංකාවට ඇප්ලයි කරන්න ඕන දේවල්. ඉතින් මේ සෙනග යනවා. මේ අර සෙනග එනවා. අපි මේ පැත්තේ යනවා. එන්න දැන් ගියා. මේවා තමයි හරි ෂෝක් වැඩ. මේකයි වැඩේ. ඉතින් මේවා තමයි අපි ගන්න ඕනේ. දැන් මෙතනින් උඩට ආවා. මෙතනින් පල්ලෙහාට යනවා. මේවා මේ හිතේ මතක තියාගෙන කරන්න පුළුවන් වැඩ නෙවෙයි මේවා. මොකද මේ බෝඩ් දාලා තියෙනවා, නම් දාලා තියෙනවා, ප්ලෑන් එක මැප් එක තියෙනවා. ඒවත් තුල තමයි යන්නේ. දැන් බලන්න මේ දැන් මම වෙන තැනකදී දැන් අතනින් උඩට නැංගා ඉතින් ආයි මෙහෙම භාගට බයින්නේ කියලා දෙන්න පුළුවන්. නෑ දැන් මෙන්න මේ ඔක්කොම සෙනෙන් ඉන්නේ මේ ට්‍රේන් එකේ එනකම්. ඒවා විනාඩි දෙකෙන් දෙකට විනාඩි 3ට විතර එනවා. බලන්න ඉන්නකොට දැන් නිව් ටවුන් 21 කියන කී හරි ඉන්නවා. අර පේනවා. දැක්කද? එතකොට මේක තමයි යන්නේ. බලන්න මේ කොළ පාට ඉඳ තියෙන්නේ බහින අයට එන්න ඉඩ තියන්න. දැන් අර කතු පාට එකේ ඉන්නේ අරගොල්ලෝ
අපින්නෙත් මේ රතු පාට ඉරේ. එතකොට මේ කොළ පාටින් ඉතින් ඉක්මනට බහින්න ඉඩ දීලා තමයි තියෙන්නේ. මේ මෙයා ඉන්න ඉතින් වැරදි හැරෙනවා. එයා ඉන්න වැරදි. ඉතින් එහෙම අය ඉන්නවා ටිකක්. මා ඉන්න නැත්තේ නැහැ ඉතින් හැම තැනකම ප්‍රසන්ටේජ් එකක් වශයෙන් ඉතින් අඩුවෙන් තමයි එහෙම වැරදි කරන අය ඉන්නේ. ඔන්න දැන් මෙතෙන්ද ට්‍රේන් එක එනවා කියලා කියන්නේ දැන් ඔන්න එනවා. ඔන්නාව. එන්නවා. දැන් අපි ඔහොම ඉඳලා බලමු ඔන්න යන විදිහ. ඔන්න ඕපන් වුණා. බහිනායිට ඉඳ දුන්නා. දැන් අපි නගිනවා. දැන් නගිනවා මම දැන් මේ වගේ තැනක ඉන්නවා. මම අරගෙන දැන් මේකට මේ ඩ්‍රයිවර්ස්ලා කවුරුත් නැහැ මේකට. අපි දැන් ඉක්මනටම බහිනවා මම නෑ. ඒකේ බහින්නේ. දැන් නවීන කියන එක තමයි අපි දැන් නතර කරන්නේ. ඔන්න දැන් ඇරෙනවා. தயவு செய்து தளவீடு இடைவெளியில் கவனத்தை கொள்ளுங்கள். Sequence to it. Ano sequence to? දැන් මට එතන වැරදුනා. එතකොට නොවීන කියන එක තමයි දැන් බැස්සේ. දැන් අපිට වැරදුනත් ප්‍රශ්නයක් නෑ දැක්කද? එතකොට අපි ජාන් ඊස්ට් වුඩ්ලන්ඩ්ස් මම වැරදි පැත්තේ එකක තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මම දැනගන්න ඕන අනිත් එකේ යන්න ඕන දැන්. මේ තියෙන්නේ නොවීන කියන එක. එතකොට නිව් ටවුන් එකට ගිහිල්ලා අර තව දැන් ස්ටේෂන් 4ක් යන්න වෙනවා එතකොට. Excuse me. Can you go to Somerset here? Yeah. Okay, thank you very much. යාගේ මං ඇහුවේ මේකේ සමසෙට් යන්න පුළුවන්ද කියලා. මං අර එහා පැත්තේ ගෙන යාවේ එක වැරදුනා. ඉතින් අන්න ඒක තමයි අපි මෙහෙ ඇවිල්ලා මේවා ඉගෙන ගන්න. මේවා ඉතින් අපිට වැරදෙන්න එක දවසයිනේ. ඊට පස්සේ ඉගෙන ගන්න පුළුවන්. ඔන්න දැන් අපි මෙහෙම ඉන්නවා බලමු. ඔන්න දැන් එනවා කියලා කිව්වා. එතකොට අපිට සමසෙට් වලට යන්න තියෙන්නේ මෙන්න මේ පැත්තට මේ. අර දැන් නොවීන එකේ ඉන්නේ මං නිව් ටවුන් එකේ ඉඳලා ආයි මෙහෙට ආවනේ. දැන් අර නිව් ටවුන් එකේ ඉඳන් සමසෙට් වල නිව් ටවුන් ඕකේ
සමසෙට් කියලා ඊළඟට එන්නේ. එතකොට තව ස්ටේෂන් දෙකක් පහු කරපුවාම මට එතනින් බහින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැන් බලන්න මට අර වැරදිච්ච එකත් ඕගොල්ලොන්ට හොඳයි. ඔන්න බලන්න දැන් එනවා. මේ කෝච්චිය දිගයි කෙලවරටම යනකම් මේ ප්ලැට්ෆෝම් එක මේ තියෙනක දිගටම මේ විදිහටම දිග අර පැත්තෙනුත් අතෙන්ද තියෙනවා. මේ පැත්තෙන් අර හෙට තියෙනවා. අර පේනවනේ ඔයාලට. දැන් වෙලාව 8:20යි. අද දවස නොවැම්බර් 2025 නොවැම්බර් 16 වෙනිදා. දැන් සිංගප්පූර වෙලාව 8:20යි. ඔන්න දැන් ආවා. අර ආයි පොඩි වෙලාවක්වත් ඉන්න මේක මේ විනාඩි දෙකෙන් දෙකට එනවා මේවා. මම දන්න හරියට විනාඩි දෙකෙන් දෙකකට කියලා නමුත් එනවා. අන්න බලන්න දැන් මේක ඕපන් වෙන්නේ මම වැඩි තැන ඉන්නේ. මම මෙහෙ තමයි ඉන්නවා. ඔන්න දැන් ආයි නැග්ගා. ඕකේ thank you. මට ඔන්න සීට් එකකුත් හම්බුණා. මේ වෙලාවේ සෙනග ගොඩක් අඩුයි. මේ සෙනග අඩුයි මොකද රෑ වෙලානේ. ඒක නිසා. දැන් අර ඉන්නේ අපි නොමින එකේ. මෙතන පත් වෙලා තියෙනවා නොමින එකේ. මොනවාද වෙනස් වෙනවා. මේවා මම ඔන්න Doors are closing. කරලා හැනවද කියන දේ අන්න වෙනවා. දැන් ඊට පස්සේ Next station, Newton. අන්න නිව්ටවුන් නැකල මේ නිව්ටවුන් කියලා දැන් අර මට වැරදුන තැන මම ආපහු ඒ ස්ටේෂන් එකට යනවා දැන්. Change at the next station for the downtown line. එතන චේන්ජ් වෙන තැන කියලා කියනවා. මම අර වෙන පාරකින් ඇවිල්ලා මෙතන පැස්සේ මතක බලන්න සෙනග ඉන්න දුර පේනවද? එහෙනම් සෙනගක් තියෙනවා. බලන්න සෙනග කොච්චරද කියලා තාම මේවා හිතානන්ට මේ සිංගප්පූරුවේ නොවීන ස්ටේෂන් ඔන්න දැන් අතර වුණා නිව්ටවුන් නෙමෙයි නිව්ටන්. එතන ඒකේ DT 11 කියනවා. ඒක දානවකයි එහෙම මේවා මේ බලන්න මේ මිනිස්සු තම තමන්ගේ වැඩ කරන්නේ. දැන් අපේ රටවල් වල නම් තව මොන දේවල්ද මෙහෙම යනකොට වැටෙන්නේ නැහැ. ඔන්න නතර කරනවා. යනවා කියලා දැනෙන්නේ නැහැ. පේනවද ඔයන්න? වතුර ග්ලාස් එකක් තිබුණොත් හැලෙන්නේ නැතුව මේක යන්න පුළුවන්. එච්චරකට මේවා ස්මූත් වැඩ කරලා හදලා තියෙනවා. මේකේ ඩ්‍රයිවර් කෙනෙක් නැහැ. මේකට ඩ්‍රයිවර් කෙනෙක් නැහැ. මේක යන්නේ පොළවේ යටින් තමයි යන්නේ මේක. මේ පොළව උඩ යන එකක් නෙවෙයි මේක. මේක පොළවට යටින් යන්නේ මේ ඔක්කොම. Change at this station for Then the downtown line. Newton. Please mind the platform gap. අර ප්ලැට්ෆෝම් එකේ අරන පැත්ත පෙන්නනවා හැම එකක්ම පෙන්නනවා. එකයි. ඔන්න සෙනග බහිනවා. ඔන්න සෙනග නගිනවා. මේ වෙලාවේ සෙනග අඩුයි ටිකක්. බලන්න මේගොල්ලන්ගේ තියෙන ජෙන්યુයින් තත්ත්වය දැන් අපේ ආසියාවේ මිනිස්සු අපි දැකපු ටක් දාලා අඳුර ගන්න පුළුවන්. මේ මිනිස්සු හීච් පොහොසත් ක්‍රම තුළ තමයි ඉන්නේ. ඔන්න දැන් Doors are closing. ඔන්න දොර වැහෙනවා. ඔන්න වැහුණා. ඔන්න තව දැන් Next station, Orchard. මේ ස්ටේෂන් එක ඕචර්. ඉතින් ඕචර් එකත් පහ වුණාට පස්සේ තමයි මගේ තැන තියෙන්නේ. අපි යමු එතෙන්ද මේ යනකම්. මේක අපි බලා ගන්න පුළුවන් මේ ස්ටේෂන් එකේ තියෙන මැප් එක තියෙන්නේ. මේ බලා ගන්න පුළුවන් මෙතන. බය වෙන්න එපා. බය වුණොත් බෑ. මේක මේ සාමාන්‍ය දෙයක්.
මම හිතනවා ඕගොල්ලොන්ට ඇති කියලා මේක මම තවදුරටත් පොඩ්ඩක් කියන්න. ඔන්න දැන් ඕචර්ඩ් එකේ නතර කරලා ඔන්න දැන් ආයි යන්න යනවා. ඔන්න බලන්න next station එක වෙනවා පේනවා. next station එක Somerset. මම ඒකේ තමයි බහින්නේ. සෙනග ඔක්කොම දෙපැත්තටම සෑහෙන ලොකු සෙනගක් ඉන්නවා. පිටිපස්සෙත් එහෙමයි එහෙම කෝච්චිය හරි විශාලයි. දිගයි මේ කෝච්චිය. ගොඩක් විශාලයි. සිංගප්පූරුව කියන්නේ සාමාන්‍ය වර්ග කිලෝමීටර් 334ක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය අපේ කොළඹ ඒරියා එකේ ඒරියා වගේ. ඉතින් දැන් අපි ඔන්න බහිනවා. මේක මේ පොළව යට හැම තැනම පාවිච්චියට අරගෙන වැඩගෙන කියනවා. දැන් බලන්න ඔන්න දැන් මම මෙතනින් බහිනවා. මම මෙතනින් තමයි ඉස්සෙල්ලා ගියේ. ඉතින් thank you ඔයගොල්ලෝනේ මේක අහන් හිටියට දොරවල් ඇරෙනවා. අන්න බලන්න ඒක ඇරුණාට පස්සේ තමයි මේක ඇරෙන්නේ. නේ. එහෙනම් thank you very much. අහගෙන හිටියට බොහොම ස්තුතියි. මොකක් හරි දෙයක් ගත්තනම් ඒක තමයි මගේ බලාපොරොත්තු. එහෙනම් good night. තියෙනවා.